අපි හැමෝම දැක්කා ධර්ම යුද්ධයේ පළවෙනි දිගහැරුමේ ෂේන්ගේ දේහය සාක්ෂියක්වත් ඉතුරු නොකර හරිස්චන්ද්‍ර වලලලා දානවා. ඉතින් මෙන්න මේත් එක්කම තමයි හරියටම අවුරුදු 6කට පස්සේ ෂේන්ගේ දෙමව්පියෝ ෂේන්ගේ ආත්මයට සාධාරණයක් ඉෂ්ට කරන්න හරිස්චන්ද්‍රව හොයාගෙන පිටරට ඉඳන් ගමට එන්නේ. ඉතින් අවුරුදු 6ක් තිස්සේ යට ගිහින් තිබුණු මේ අභිරහස් කේස් එකේ ෆයිල් එක ආපහු ඕපන් වෙලා හරිස්චන්ද්‍රටයි පවුලේ අයටයි කුමක් සිද්ධ වෙයිද? මේ සුපිරි ෆිල්ම් එක පටන් ගන්නේ දවසක් මහරෑක වෙල්යායක් මැදින් පොලිසියෙන් බේරෙන්න දූගෙන යන මිනිස්සෙක් හැංගෙන තැනක් හොයද්දී හදාගෙන යන ගොඩනැගිල්ලක වහලා තිබුණු ඉටිකොලයක සිදුරකින් දකිනවා ගල් ඉන්නකුත් අතේ තියාගෙන හැංගි හොරා යන හරිස්චන්ද්‍රව. කොහොම හරි මේ අතරවාරයේදී ලුහු බැඳන් ආපු පොලිසියට කොටු වෙලා මිනිමැරුමක් සම්බන්ධයෙන් මේ මිනිස්සයව අත්අඩංගුවට ගන්නවා. හරිස්චන්ද්‍රයි බිරිඳයි මිදුලේ කතා කර කර ඉන්නකොට දකිනවා අවුරුදු 2ක් තිස්සේ හරිස්චන්ද්‍ර කුලියට දීපු නිවසේ ජීවත් වෙන ජෝඩුව හොඳටම රණ්ඩු වෙනවා. බිරිඳගේ කීමට හරිස්චන්ද්‍ර එතනට ගිහිල්ලා රණ්ඩුව බේරන්න හදද්දී ඒ කුලිය ගෙදර ඉන්න මිනිස්සයා කියනවා හරිස්චන්ද්‍ර කාලෙකට කලින් කොල්ලෙක්ව මැරුවා කියලා අපි දන්නවා කියලා. ඒ කතාව ගානකටවත් ගන්නෙ නැතුව හරිස්චන්ද්‍ර රණ්ඩුව බේරලා ඒ කුලිය ගෙදර කාන්තාවට කියනවා මිනිහා බීලා ඇවිත් කරදර කරනවා කියලා පොලිසියට ගිහින් පැමිණිල්ලක් දැම්මනම් ප්‍රශ්නේ විසදෙයි කියලා. හරිස්චන්ද්‍රගේ බිරිඳ මේ කුලිය ගෙදර ගෑනු කෙනත් එක්ක ළඟින්ම හිතවත්ව ආශ්‍රය කරනවා. මේ අතරවාරයේ තමයි අවුරුදු 6කට කලින් මිනිමැරුමට එදා හිරේ ගිය පුද්ගලයා හිරෙන් නිදහස් වෙලා ආපහු ගමට එන්නේ. ෆිල්ම් පිස්සෙක් වුණු හරිස්චන්ද්‍ර මේ වෙනකොට ගමේ ලොකු සිනමා ශාලාවක අයිතිකාරයෙක්. දවසක් සිනමා ශාලාවටම හරිස්චන්ද්‍රව හොයාගෙන එන ෂේන්ගේ තාත්තා හරිස්චන්ද්‍රගෙන් වැඳලා ඉල්ලන්නේ පුතාගේ ආත්මයට සැනසීමක් දෙන්න පුතා වලදාපු තැන කියන්න කියලා. මෙතනදී අසරණ වෙන හරිස්චන්ද්‍ර කියන්නේ ආපහු මාව හම්බෙන්න එන්න එපා. මම මේ ගැන කතා කරන්න කැමති නැහැ කියලා. ෂේන්ගේ තාත්තව හරවල යවනවා. අවුරුදු 6කට කලින් සිද්ධ වුණු ෂේන්ගේ මරණයත් එක්ක හරිස්චන්ද්‍රගේ ලොකු දුව සුළු දෙයටත් බයටපත් වෙලා දැඩිසේ නිතරම රෝගාතුර වෙනවා. මේ අතරතුර තමයි හරිස්චන්ද්‍රගේ බිරිඳ ලොකු දුවට විවාහ වෙන්න සහකරුවෙක් හොයන්නේ. දුව කියනවා මට තව වැඩි දුර ඉගෙන ගන්න ඕනේ. ඉතින් දැන්ම විවාහ වෙන්න කැමති නැහැ කියලා. මේ වෙද්දී හරිස්චන්ද්‍ර ඔහුගේ මේ සියලුම අත්දැකීම් එකතු කරලා අලුත්ම චිත්‍රපටයක් නිපදවන්න සියලුම කටයුතු සූදානම් කරමින් ඉන්නේ. ඒ චිත්‍රපටයේ වැඩ බාර දීලා තියෙන්නේ නගරේ ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයෙක්ට. හරිස්චන්ද්‍ර නිතරම ඒකේ වැඩත් එක්ක බිසී වෙන නිසා හරිස්චන්ද්‍රගේ බිරිඳ ඉස්සරහා ගෙදර ඉන්න ගෑනු කෙනාව හරිස්චන්ද්‍ර නැති දවස්වලට තනියට ගෙන්න ගන්නවා. කලින් වෙච්ච සිදුවීම් එක්ක රැට තනියෙන් ඉන්න බය නිසා. මෙන්න මේ අතරවාරයේ තමයි ඒ ගෑනු කෙනා හරිස්චන්ද්‍රගේ බිරිඳට කියන්නේ දුව ගැන එක එක නරක කටකතා ගමේ පැතිරෙනවා. මේ නිසා ඉක්මනටම දුව බන්දලා දෙන්න කියලා. ඒ ගෑනු කෙනාගේ කතා අහලා හරිස්චන්ද්‍රගේ බිරිඳගේ ඔළුව හොඳටම අවුල් වෙනවා. දවසක් ගෙදර හැමෝම සතුටින් ඉන්නකොට එකපාරටම පොලිසියෙන් හරිස්චන්ද්‍රගේ ගෙදරට එනවා. ඒත් එක්කම තමයි හරිස්චන්ද්‍රගේ ලොකු දුව ආපහු වතාවක් බය වෙන්න පටන් ගන්නෙ. හරිස්චන්ද්‍ර දුවගේ හිත ශක්තිමත් කරලා කියනවා ගිහිල්ලා දොර ඇරලා පොලිසිය ආවේ ඇයි කියලා අහන්න කියලා. පොලිසියෙන් ඇවිත් ඉන්නේ කලින් සිදුවීම් ගැන ප්‍රශ්න කරන්න කියලා හරිස්චන්ද්‍රගේ හිතේ දෙගිඩියාවක් සැකයක් තිබුණත් පොලිසියෙන් මේ පාර ඇවිල්ලා තියෙන්නේ එහා ගෙදර සිද්ධ වෙච්ච රණ්ඩුව ගැන ප්‍රශ්න කරන්න. මේ හැම ප්‍රශ්නයක් එක්කම හරිස්චන්ද්‍රගේ බිරිඳ නිතරම දුවලා දෙන්න ගැන ලොකු අවධානයකින් වගේම බයකින් තමයි ඉන්නේ. ඔන්න දැන් තමයි කතාවේ හොඳම හරිය පටන් ගන්න. අවුරුදු 2ක් තිස්සේ හරිස්චන්ද්‍රගෙන් කොලියට ගත්ත ගෙදර වෙස් වලාගෙන ඉඳලා තියෙන්නේ ඇත්තටම පොලිස් නිලධාරීන් දෙන්නෙක්. හැබැයි ඔවුන් දෙන්න ඇත්තටම සැමියයි බිරිඳ. හැබැයි මොවුන් වෙස් වලාගෙන හරිස්චන්ද්‍රගේ ගෙදරට ඉස්සරහා ගෙදරට කොලියට පදිංචියට ඇවිල්ලා තියෙන්නේ හරිස්චන්ද්‍රගේ බිරිඳත් එක්ක හිතවත් වෙලා ෂේන්ගේ මේ අභිරහස් මරණය සම්බන්ධයෙන් හෝඩුවාවක් හොයාගෙන හරිස්චන්ද්‍රගේ පවුලට දඬුවම් දෙන්න. මේ අතරවාරයේ ඒ වෙස්වලාගත් පොලිස් ජෝඩුවට පොලිසිය කැඳවලා පොලිසියෙන් ප්‍රශ්න කරනවා හරිස්චන්ද්‍රල ගැන අලුත් තොරතුරු හෝඩුවාවක් හොයාගත්තද කියලා. ඒත් එක්කම තමයි හරිස්චන්ද්‍රලා මිනිමැරුම සිද්ධ වුණ දවස්වල ඒ කියන්නේ මීට අවුරුදු 6කට කලින් ගිය ට්‍රිප් එක ගැන පොලිසියේ කතා බහකට ලක් වෙන්නේ. පොලිසියෙන් කියන්නම කාටවත් හිතාගන්න බැරි තැනක හරිස්චන්ද්‍ර ෂේන්ගේ මලසිරුර වල දාලා ඇති කියලා. මේත් එක්කම තමයි එහා ගෙදර ඉන්න ගෑනු කෙනා කලබලෙන් වගේ දුවන් ඇවිත් හරිස්චන්ද්‍රගේ බිරිඳට කියන්නේ අන්න ෂේන්ගේ මලසිරුර පල්ලියේ වල දාලා තියෙනවා කියලා පොලිසිය ඇවිල්ලා එතන දැන් චෙක් කරනවා කියලා. මේ අතරවාරයේ තමයි ගමේ මිනිස්සු ඕපාදුප කතා කරනකොට අර අවුරුදු 6කට කලින්
රෑක මිනිමැරුමක් සිද්ධ කරලා වෙල්ලේ ආයේ දිගේ හැංගෙන්න තැනක් හොයමින් දුවගෙන යද්දී හරිශ්චන්ද්‍රව දැකපු මිනිසයාගේ කනට වැටෙන්නේ ෂේන්ගේ මරණය ගැන තොරතුරක් හොයලා දෙන කෙනෙක්ට ලක්ෂ 25ක මුදල් ත්‍යාගයක් දෙනවා කියලා. මේක කනට වැටුණු මේ මිනිසයා දෙපාරක් නොහිතා කෙලින්ම පොලිසියට ගිහින් ඔත්තුව දෙනවා මීට අවුරුදු 6කට කලින් Taman මිනිමැරුමක් කරලා හැංගෙන්න තැනක් හොයද්දී බාගෙට හදාගෙන යන පොලිසියේ ගොඩනැගිල්ල ගල්ලින්නුකුත් අරගෙන හොරාට එළියට එන හරිශ්චන්ද්‍රව මහරෑ දැක්ක කියලා. මේ ඔත්තුවත් එක්කම පොලිසියේ මිනිස්සු ධම්මලා මුළු පොලිසියම පීරලා හාරන්න පටන් ගන්නවා. මේ අතරවාරයේ තමයි හරිශ්චන්ද්‍රගේ ගෝලයේ ගෙදරට දුවගෙන ඇවිත් හරිශ්චන්ද්‍රගෙන් අහන්නේ ඔයා අර කොල්ලගේ මලමිනිය පොලිසියද වැළලුවේ. අන්න මුළු පොලිසියම හාරලා හොයනවා කියලා. බිරිඳටයි දුවල දෙන්නටයි කවුරු ආවත් දොර අරින්න එපා කියලා පරිස්සමෙන් ඉන්න කියලා හරිශ්චන්ද්‍ර කලබලෙන් ගෙදරින් පිටත් වෙලා ඔෆිස් එකට යනවා. මේ අතරේ තමයි මිනිස් ඇටකටු වගේක් පොලිසියේ පොළවේ යට තිබිලා හම්බ වෙන්නේ. මේ ආරංචිය ගම පුරාම ගින්නක් වගේ පැතිරුණාට පස්සේ ගමේ මිනිස්සු හරිශ්චන්ද්‍රගේ ගෙදරට කඩා පැනලා ගල් ගහන්න පටන් ගන්නවා. ඒත් එක්කම තමයි ෂේන්ගේ දෙමව්පියන්ව පොලිසියට ගෙන්නලා ලේ සාම්පල් ලබා ගන්නේ මේ හම්බුන ඇටකටු ෂේන් ගෙමද කියලා හොයාගන්න. හරිශ්චන්ද්‍ර ෂේන්ගේ මිරිමැරුමට සම්බන්ධයි කියලා ටීවී එකේ නිවුස් වල පෙන්නද්දී හරිශ්චන්ද්‍ර අර ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක ලියන්න දුන්න ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයා බය වෙලා වගේ නිවුස් එක දිහා බලන් ඉන්නවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙනකොටත් නඩු කටයුත්තක් ක්‍රියාත්මක වෙනවා අපිට පෙන්නනවා. හරිශ්චන්ද්‍රව සහ පවුලේ අයව පොලිසියට කැඳවලා ප්‍රශ්න කරනවා මිනිමැරුම උන දවසේ හරිශ්චන්ද්‍රලා ආගිය තැන් ගැන ආපහුවතාවක් මුල ඉඳන් එකක් නැර කියන්න කියලා. ඒ වගේම හරිශ්චන්ද්‍ර කොහොමද ෂේන්ගේ මලසිරුර පොලිසිය ඇතුළේම වලදැම්ම කියලත් ඇසින්දුට සාක්ෂියක් ඉදිරිපත් කරලා පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න මේ අවස්ථාවේදී තමයි හරිශ්චන්ද්‍රයි බිරිඳයි දකින්නේ අර ඉස්සරහ ගෙදර කුලියට හිටපු ජෝඩුව පොලිසිය දෙන්නෙක් කියලා. මෙච්චර කල් වෙස්වලාගෙන ඔත්තු හොයන්නේ ඉඳලා තියෙන්නේ කියලා. ලිමිට් පැන්න පොලිසිය හරිශ්චන්ද්‍රටයි බිරිඳටයි දුවටයි කරදර කරලා වචනයක් එළියට ගන්න තමයි හදන්නේ. පුතාගේ මිනිමැරුම කරපු හරිශ්චන්ද්‍රව දැකපු ෂේන්ගේ අම්මා වියරුවෙන් වගේ හරිශ්චන්ද්‍රගේ ලොකු දුව ළඟට ඇවිල්ලා බය කරලා දුවගේ කටින් ඇත්ත එළියට ගන්න හදද්දී දුවගේ රෝගී තත්ත්වයේ උත්සන්න වෙලා කලන්තේ දාලා බිම ඇදගෙන වැටෙනවා. හරිශ්චන්ද්‍ර ඊට පස්සේ සේරම පොලිසියට වමාරන්න පටන් ගන්නවා. හැබැයි හරිශ්චන්ද්‍ර මෙතනදී ඇත්ත විස්තරය කියන්නේ පොලිසිය නොමග යවන කපටි උත්තර කිහිපයක් තමයි හරිශ්චන්ද්‍ර මෙතනදී කියන්නේ. පොලිසියේ ප්‍රශ්න කිරීම අවසන් වෙලා හොඳටම හෙම්බත් වෙලා ගෙදර ආපු හරිශ්චන්ද්‍රගේ බිරිඳටයි ළමයින්ටයි හිත සනසලා හරිශ්චන්ද්‍ර කියනවා කිසි දෙයකට බය වෙන්න එපා. හැමදේම මම බලා ගන්නම් කියලා. පහුවෙනදා උදේම පොලිසිය ගෙදරට ඇවිත් හරිශ්චන්ද්‍රව පොලිස් ජීප් එකේ දාගෙන අරගෙන යනවා. පොලිසිය කොහොම හරි හරිශ්චන්ද්‍රගේ කටින්ම ඉතුරු සාක්ෂි ටිකත් කොහෙද හැංගුවේ කියලා හොයාගෙන තමයි උසාවියට ඒ කරුණු ඉදිරිපත් කරලා ඉක්මනින්ම කේස් එක ක්ලෝස් කරන්න උත්සාහ කරන්නේ. ඒ අතරවාරේ තමයි හරිශ්චන්ද්‍ර ස්ක්‍රිප්ට් එකක් ලියන්න දුන්න ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයාව පොලිසියට ගෙන්නලා ප්‍රශ්න කරන්නේ. මෙතනදී හරිශ්චන්ද්‍ර තමන්ට ලියන්න කියලා දීපු ස්ක්‍රිප්ට් එකේ අදහස් ටික මේ මිනිමැරුමත් එක්ක සම්බන්ධයි කියලා අධ්‍යක්ෂකවරයා පොලිසියට වමාරන්න පටන් ගන්නවා. හැබැයි ඔහු කියනවා හරිශ්චන්ද්‍ර මේ කතාවේ අවසානය තාම ඔහුට කිව්වේ නැහැ කියලා. මේ අතරේ උසාවියේ නඩු යන අතරවාරේ හරිශ්චන්ද්‍ර විත්ති කූඩුවට නැගලා ඉන්නකොට හරිශ්චන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරිය නඩුකාරතුමාට කියනවා හරිශ්චන්ද්‍ර මීට මාස කිහිපයකට කලින් ලියවපු නවකතා පොතක් පොලිසිය කියවලා තමයි මේ විදිහට බොරු චෝදනා එල්ල කරලා හරිශ්චන්ද්‍රව නිරපරාධේ වැරදිකරුවක් කරන්න හදන්නේ කියලා. කොහොම හරි මලසිරුරේ ඇටකටු හම්බ වුණත් ඉතිරි සාක්ෂි හොයාගන්න බැරි වුණ නිසා හරිශ්චන්ද්‍රට පොඩි සහනයක් ලැබෙනවා. හරිශ්චන්ද්‍ර මේ ඝාතනය සිද්ධ වෙච්ච දවසේ රෑම කල්පනා කර කර ඉන්නකොට තමයි මතක් වෙන්නේ වලදාපු ඇටකටු ටික කවදා හරි දවසක ගොඩගත්තොත් එයාව අහුවෙන නිසා මේ ඇටකටු ටික ඔළුවට පහරක් වැදලා මේ ගිය වෙනත් තරුණයෙක්ගේ ඇටකටුත් එක්ක මාරු කරන්න ඕනි කියලා. ඊට පස්සේ හරිශ්චන්ද්‍ර මේ ගිය පුද්ගලයන් ගැන පත්තර වලින් තොරතුරු කාලයක් තිස්සේ හොයලා ෂේන් මරුණු විදිහටම ඔළුවට පහරක් වැදලා මේ ගිය ෂේන්ගේ වයසෙම මේ ගිය තරුණයෙක්ගේ දේහයක් වලදාපු කනත්තක් හොයාගෙන යනවා. ඒ වගේම හරිශ්චන්ද්‍ර මෘතදේහවල DNA පරීක්ෂා කරන ලැබ් එකේ වැඩ කරන මුරකරුවෙක්ට මත්පැන් ලබා දීලා තමන්ගේ අලුත්ම ෆිල්ම් එකේ රඟපාන අවස්ථාවක් ලබා දෙන්නම් කියලා හිතවත්කමක් ගොඩනගා ගන්නවා. මේත් එක්කම තමයි එදා රෑ සිද්ධ වුණු අතීත කතාව
අපිට පෙන්වන්නේ. හරිස්චන්ද්‍ර කනත්තේ මිනී වලදාන පුද්ගලයාට සල්ලි දීලා මත්පැන් එහෙමත් දීලා සුදුසු කාලය ආවම අර මීගිය තරුණයාගේ දේහය ඇටකටු බවට පත් වුණාට පස්සේ ෂේන් මැරුණු විදිහටම මැරුණු ෂේන්ගේ වයසම වෙනත් තරුණයෙක්ගේ ඇටකටු ඒ පුද්ගලයා හරහා ලබාගෙන හරිස්චන්ද්‍ර සිනමා ශාලාවේ තමන්ගේ ඔෆිස් එකේ පොළවේ හංගලා අවුරුදු 6ක් තිස්සේ අවධානයෙන් ඉන්නවා කොයි වෙලේ හරි පොලිසිය ෂේන්ගේ කේස් එක ආයෙමත් ගොඩ ගනීද කියලා. හරි වෙලාව ආව ගමන් හරිස්චන්ද්‍ර කලින් ඉඳන් හිතවත්කමක් ගොඩනගාගත්ත DNA පරීක්ෂා කරන තැන වැඩ කරන මුරකරු මුණ ගැහිලා මුරකරුට සිහි නැති වෙනකන් බොන්න දීලා ලැබ් එකේ තිබුණ ෂේන්ගේ ඇටකටු වලට කනත්තෙන් ගොඩගත්ත තරුණයාගේ ඇටකටු මාරු කරනවා. පොලිසිය වලදාලා තිබිලා හමු වුණ මලසිරුරේ ඇටකටු ෂේන්ගේ DNA සමග නොගැලපුණ නිසා හරිස්චන්ද්‍රට උසාවියෙන් සදහටම නිර්දෝෂීභාවය ලැබිලා හරිස්චන්ද්‍රෝ මේ මිනිමැරුම් චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරනවා. අවසානයේදී හරිස්චන්ද්‍ර රහසෙම පුච්චලා දාපු ෂේන්ගේ ඇටකටු වල මිනි අලු ටික ඔයාලා ඉල්ලපු දේ ඔන්න මං ඔයාලට දුන්නා. දැන්වත් අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න කියලා නිර්නාමික ලිපියක් එක්ක මිනිඅලු වාචනය කෝවිලේ පූසාරිගේ කුටිය ඉස්සරහා හොරින්ම තියලා ගිහින් පූසාරි හරහා ෂේන්ගේ දෙමව්පියන්ට දන්වලා ෂේන්ගේ අවසන් කටයුතු කරන්න ලැබෙන්න සලස්වනාත් එක්කම ධර්ම යුද්ධයේ මේ සුපිරි දෙවෙනි දිගහැරුම අවසන් වෙනවා.